hello everyone. ඉතින් කොහමද ඔයාලට? ඉතින් අදත් අපි ඔයාලව රුමේනියාවේ තවත් ලස්සන තැනකට එක්ක යන්න මේ හදන්නේ. හැබැයි අද දවස නම් අපිට ටිකක් වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් දවසක් වෙයි කියලා අපි හිතනවා. ඉතින් අද අපි කොහෙටද යන්නේ? අද අපි යන්නේ ට්‍රාන්ස්පර්ෂන්. එහෙනම් ඉතින් අපි මගදී හම්බෙමු. ඔන්න ඉතින් අපි දැන් අපේ ගමන පටන් අරගෙනයි තියෙන්නේ. තාම ඉතින් පාන්දර නිසා වැඩි වාහනත් ලොකුවට නැහැ. ඇත්තටම මෙහෙම පාන්දර ඩ්‍රයිව් එකක් කියන්නේ ඒක වෙනම අමුතුම හැඟීමක්. වෙලාවකට හිතෙනවා මේ ලෝකෙ කොච්චර ලස්සන තැන් තියෙනවද කියලා. ඉතින් ඔයත් රුමේනියාවේ ඉන්න කෙනෙක් නම් මෙහෙට එන්න අමතක කරන්න එපා. මොකද මේ ගමන පටන් ගත්ත තැන ඉඳලම අපි දැක්කේ මේ වටපිටාවේ තිබුණු ලස්සන විතරයි. ඉතින් දැන් අපි මේ යන්න හදන්නේ ලෝකයේ තියෙන ලස්සනම මවුන්ටන් රෝඩ් වලින් එකක් බලන්න. ඇත්තටම මේ ගමන නම් අපි දෙන්නගේ බකට් ලිස්ට් එකේ උඩින්ම තිබුණ ගමනක්. ඒ වගේම මේ ගමනේදී ඔයාලට තවත් සර්ප්‍රයිස් එකක් තියෙනවා. හැබැයි මමත් තාම දන්නේ නැහැ මට ඒ දේ දකින්න පුළුවන් වෙයිද කියලා. ඉතින් දැන් අපි ලේක් එක ළඟට ඇවිත් ඉන්නේ. මට හිතෙන්නේ අපි ආවේ වැස්සත් එක්කම වගේ. ඒකත් ඉතින් නිකම් වැස්සක් නන් නෙමෙයි අයිස් කැට වැස්සක්. මට හිතෙන්නේ වැස්සත් එක්ක අද අපේ දවස නම් ගොඩක් ලස්සන වෙයි වගේ. මට නම් ඉතින් චුට්ටක් දුකයි. මොකද අපි දෙන්න මේ රෙස්ටුරන්ට් එකටම ආවේ මෙතන ඉඳන් බ්‍රෙක්ෆාස්ට් ගන්න. ඒත් ඉතින් ඒක කරන්න වෙන්නේ නැහැ. බලන්නකො ඉතින් තාමත් හොඳටම වහිනවා මෙහෙට. ඔයාලට පේනවද අන්න අතන තවමත් දියුණුවද හිම තට්ටුවක් ඉතිරි වෙලා තියෙනවා. ඉතින් මේ ජූලි මාසේ ඒත් තාමත් මේ පැතිවල තියෙන කඳු බෑවුම් වල මේ විදිහට හිම තට්ටු ඉතිරි වෙලා තියෙනවා. ඉතින් මෙහෙට ආවම මේ ඉන්නේ සමර් සීසන් එකේදී කියලාත් හිතා ගන්න අමාරුයි. වැස්ස ටිකක් අඩු වුණ ගමන් ඔන්න ඉතින් අපි ආවා එළියට. ඔන්න ඉතින් අපි දැන් ඉන්නේ බිලෑ ලේක් එක ළඟ. ඉතින් මෙතන හරිම ලස්සනයි. ඒ වගේම මෙතන ගොඩක් විශේෂයි. මොකද මේ වැව හැදිලා තියෙන්නේ අවුරුදු ගානකට කලින් තිබුණු ග්ලැසියර් එකක් දිය වෙලා. මේ වගේ තැනක් ස්වභාව ධර්මයේ හදලා තියෙන්නේ අවුරුදු දහස් ගානක වෙනස්කම් එක්ක කියලා හිතෙද්දි පුදුමත් හිතෙනවා. ඇත්තටම මේ වටපිටාව ගොඩාක් ලස්සනයි. ඉතින් අපි හිතුවා පොඩ්ඩක් මේ පැත්ත ඇවිදලා බලලා ඔයාලත් එක්කත් මේ ලස්සන බෙදා ගන්න. Thank you.
දැනෙන සීතලත් එක්ක මේ වගේ ලස්සන පරිසරයක ඉඳගෙන මුණු කෝපි එකක් බොන්න ලැබුණ එකත් අපිට ලැබුණු ලස්සන මතකයක් කියලායි මම හිතන්නේ. ඉතින් දැන් අපි මේ දකින්නේ අද අපි බලන්න ආපු ලෝකේ තියෙන ලස්සනම මවුන්ටන් රෝඩ් එකක් වන ට්‍රාන්ස්ෆගරසාන් මවුන්ටන් රෝඩ් එක. ඇත්තටම කන්ද උඩටම ආවම තමා මේ රෝඩ් එකේ ලස්සන හරියටම දකින්න පුළුවන්. අපි මුලින්ම ගියේ අන්න අතෙන්ට එක view point එකක්. හැබැයි එතන ඉඳන් එළිය බලද්දි එච්චර clear නැහැ. ඊට පස්සේ අපි මෙතෙන්ට ආවා. හැබැයි මෙතනින් අපිට පේන view එක නම් මාරම ලස්සනයි. ඉතින් ඔයත් රුමේනියාවේ ඉන්න මෙතෙන්ට තාම ආවේ නැති කෙනෙක් නම් අනිවාර්යෙන් මෙතෙන්ට ඇවිල්ලා යන්න. ඒ වගේම තමයි මේ රෝඩ් එක මුළු අවුරුද්ද පුරාම විවෘත කරලා තියෙන එකක් නම් නෙමෙයි. මේක සාමාන්‍යයෙන් ජූලි මාසේ මුල ඉඳලා ඔක්තෝබර් අග නොවැම්බර් මුල වගේ වෙනකම් විතරයිලු ඕපන් කරලා තියෙන්නේ. ඉතින් ඔයා එනවනම් මේක සමයක වුණත් ජැකට් එකක් නම් අමතක කරන්න එපා. අනිවාර්යෙන් ජැකට් අරගෙන එන්න. ඔන්න එහෙනම් දැන් අපි ලේක් එකත් බලලා මේ යන්න හදන්නේ තවත් ලස්සන තැනකට. ඉතින් අපි ආවා ෆ්‍රිජ් මැග්නට් එකක් ගන්න. ඉතින් මේ තමයි අපි ගත්ත ෆ්‍රිජ් මැග්නට් එක. අද සඳුදා දවසක් අපි හිතුවා හැබැයි අද සෙනග ඉන්න එකක් නැහැ කියලා. ඒත් ගොඩක් සෙනග ඉන්නවා අද. ඒ වගේම වහිනවා. බලන්න ඉතින් වැස්සත් මේ පැත්ත හරිම ලස්සනයි. මේදුමෙන් වැහෙනවා කඳු එක පාටම. ඊට පස්සේ ආයෙත් අවු වැටෙනවා. ඉතින් මේ view එක නම් මාරම ලස්සනයි. ඔන්න ඉතින් තවත් ලස්සන මතක ටිකක් එකතු කරගෙන අපි දැන් මේ යන්න හදන්නේ ලස්සන දියැලක් බලන්න. ඔන්න ඉතින් දැන් අපි මේ ඉන්නේ රුමේනියාවේ තියෙන දිගම ටනල් එක ඇතුලේ. මේ ටනල් එක දිගින් මීටර් 887ක් වෙනවා. ඉතින් අපිට මේ ගමනේදී ලැබුණ තවත් ලස්සන එක්ස්පීරියන්ස් එකක් තමයි මේක. ඉතින් මේ ඉන්නේ අපිට හම්බුණු බැටළු ආරක්ෂකයෝ ටික.
ලයිනේදී අපිට හම්බුණු මේ යාළුවෝ දෙන්නට අපි ළඟ තිබුණ කෑමක් දීලා අපි පල්ලෙහාට ආවා. ඔන්න ඉතින් අපි දැන් ඉන්නේ රුමේනියාවේ කස්කදා බලයා වෝටර්ෆෝල් එක ඉස්සරහා. හැබැයි මෙයාලා මේ වෝටර්ෆෝල් එක තවත් එක එක නම් වලින් හඳුන්වනවලු. ඉතින් ඇත්තටම මේ වගේ තැන්වලට ආවම අපි දකින මේ ලස්සන දේවලුත් එක්ක අපේ රටේ අපි ගත කරපු ලස්සන මතක ආයෙමත් අපිට මතක් වෙනවා. ඔන්න ඉතින් ආයෙත් වැස්සත් එක්කම අපි ගෙදර යන්නයි මේ හදන්නේ. ඉතින් මෙන්න මේක තමයි අද දවසේදී මට ලැබුණු හොඳම සර්ප්‍රයිස් එක. ඇත්තටම මම මේ ගමනේදී ගොඩක් ආසාවෙන් හිටපු දෙයක් තමයි මෙන්න මෙයාලව දකින්න එක. හැබැයි මට මෙයාලව මෙච්චර ළඟින් මෙච්චර ලස්සනට දකින්න ලැබෙයි කියලා නම් මං කීයටවත් හිතුවේ නෑ. මෙතන ඉන්නේ නම් ඉතින් මෙයා විතරයි. බලන්නකො ඉතින් එයා එයාගේ පාඩුවේ ඉන්න විදිය දුරින් ඉඳන් බලද්දි නම් හරීම උරුතල් පාටයි. ඒත් ඉතින් අපි මෙයාගේ ළඟට නම් යන්නේ නෑ. මේ මින්දන් බලනවා. සමහර දවස් තියෙනවා ඒවා ජීවිතේ වෙනස් කරන්නේ නැහැ. හැබැයි ඒ දවස් ජීවිතේ මතක හිටින දවස් වෙනවා. ඉතින් අදත් අපිට ඒ වගේ දවසක්. එහෙනම් අද vlog එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. තවත් ලස්සන දවසකින් ඉක්මනින්ම හමු වෙමු.